Hi everyone, welcome to my YouTube channel. ඉතින් මම අයමි ගෑන්සා. ඉතින් අද මම first time ඔයාලට Facebook පෙන්නන වීඩියෝ එකක් කරන්න. ඉතින් අද ඉඳන් මගේ channel එක අලුත් වෙනවා. ඉතින් මෙතන ඉඳන් මම turning point එකක් ගන්න හිතුවා. ඉතින් channel එක අලුත් වෙන එක ගැන කියන්න කලින් මම ගැන කියලා ඉන්නම්. මගේ නම අයමි ගෑන්සා. full name එක තමයි දොරම්පහලගේ අයමි ගෑන්සා මල්සිරි වීරසූරිය. ඉතින් මම ඉන්නේ මාතර. මම ඉගෙන ගන්නේ නවය ශ්‍රේණියේ. ඉතින් ඕවා තමයි මගේ personal විස්තර ටික, ඒ කියන්නේ personal details ටික. ඉතින් මම ඇත්තටම මේ YouTube channel එක පටන් ගත්තේ 6 වසරේදී වගේ. ඒ කියන්නේ මට අවුරුදු 11 දී. ඉතින් ඒ කාලේ මම Kids TV කියලා මගේ first ඉස්සෙල්ලම YouTube channel එක පටන් ගත්තා. ඊට පස්සේ මගේ Kids with Ayami කරා. ඊට පස්සේ ආයේ Asian Creation. ඊට පස්සේ තමයි දැන් Ayu Creation කියලා මගේ YouTube channel එක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මං ඉස්සර ඇත්තටම ඉතින් චූටි කාලේ මට ලොකුවට අයිඩියාස් ආවේ නැහැ ඔළුවට. ඉතින් ඒ නිසා මට ලොකුවට මගේ YouTube channel එක සක්සස්ෆුලි කරගෙන යන්න බැරි වුණා. ඒ දැන් මට අවුරුදු 14ක්. ඉතින් මට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට අයිඩියාස් එනවනේ. ඉතින් ඒක නිසා මං හිතුවා මගේ YouTube channel එකට turning point එක හතරට පවත්වාගෙන යන්න. ඉතින් ඇත්තටම මං හිතුවේ මේ channel එක delete කරලා අලුතින් වෙනම channel එකක් පටන් ගන්න. ඒ වුණාට ඉතින් මේ මම හිතුවා එහෙම නොකර මේ channel එකම පොඩ්ඩක් turning point එකක් අරගෙන පවත්වාගෙන යන එක හොඳයි. ඊට පස්සේ මම ඔයාලට කියන්නේ හැමදේම මගේ skills එක. ඉතින් ඔයාලට මම ගැන අහන්න ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න පල්ලෙහායි. මම අනිවාර්යෙන් මේවට උත්තර දෙනවා. එහෙම නැත්නම් මම Q&A session එකක් ගෙනල්ලා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. නැත්නම් මම ඔයාලගේ comments වලට reply කරනවා. අනිවාර්යෙන්ම මම reply කරනවා. ඔයාලට ප්‍රශ්න තියෙනවා comment එකක් දාන්න. ඊට පස්සේ මම මගේ ටැලන්ට්ස් ගැන කියලා ඉන්නම්. මට සින්දු කියන්න පුළුවන්. මම YouTube එකට පොඩි වීඩියෝස් ටිකක් දැම්මා. ඇත්තටම ඒ දවස්වල මම ටික ලෙඩ වෙලා ඉන්න දවස්වලට මට ඔය සින්දු කියලා දාන්න හිතෙන්නේ. ඉතින් ඒක නිසා voice එක චුට්ටක් අවුල් සමහර තැන්වල. ඇත්තටම දැන් නම් ඉතින් මම ඉස්සරහට සින්දුවක් ලස්සන සින්දුවක් කියලා දාන්නම් promise. ඊට පස්සේ මට නටන්නත් පුළුවන්. නටන්නේ නැහැ. ඉතින් මම ලොකුවට මට සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්. මට announcing කරන්නත් පුළුවන්. මම මේ දවස්වල Kids TV එකේ ඔයාලා දන්නද Kids TV කියලා TV channel එකක් තියෙනවා. ඉතින් ඒකේ මම announcing කරනවා. ඉතින් ඔයාලට ඒකිනුත් මාව බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මට debate කරන්න පුළුවන්. ඒ වගේම කතික හැකියාව, ඒ වගේ ගොඩක් හැකියාවන් මට තියෙනවා. ඉතින් මගේ certificate file එක ගත්තොත් ඇත්තටම දැන් interview එකකට ගියොත් මගේ certificate file එක හෙන ලොකුයි. මොකද මම ගොඩක් extra curricular activities තමයි ඉස්කෝලේ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට certificates ටිකක් තියෙනවා. ඒ කියන්නේ මම sports ලොකුවට කරලා නැති වුණාට ඔය සිංහල days වලට ගිහින් තියෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ MUNs වලට ගිහින් තියෙනවා. ඒ වගේ ඉතින් ආතව බෑන්ඩ් එකේ ඉඳලා තියෙනවා. ඔය වගේ choir groups වල, dancing groups වල ඒ ඔක්කොගෙම වගේ ඉඳලා තියෙනවා. ඉතින් ඕවා තමයි මගේ චූටි details. ඉතින් ඔයාලට මීට අමතරව දේවල් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන වගේ ප්‍රශ්න තියෙනවද කියලා මම දන්නේ නැහැනේ. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් මම අදට ගිහින් යනයි. හැබැයි මේක ඇත්තටම describing video එකක් විතරයි. ඉතින් මට ඕනුනේ මගේ YouTube channel එකේ turning point එකක් ගන්න කියලා ඔයාලට ඒක කියන්න. ඉතින් අද ඉඳන් මම මගේ YouTube channel එක ඉතාමත් ලස්සනට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. වගේම තමයි ඔයාලට ලස්සන videos ටිකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරන්න, share කරන්න මතක කරන්න එපා. එහෙනම් bye. අදට ගිහින් යන්න. තවත් දවසක ලස්සන video එකකින් හමු වෙමු.